හරි. මේ ප්‍රතිඵලයේ තියෙනවා මෙන්න මෙහෙම කෙනෙක් මෙතන කියන්නේ. මෙන්න මෙහෙම නම් ඔය ගානේ දීලා තියෙනවා ගාන. මෙහෙම නම් යම් ප්‍රතිඵලයක් පෙන්වන්න කියලා තියෙනවා. හරිද? මේකේ තියෙන මොකද්ද සංකීර්ණ සංඛ්‍යාවක්. එම සංකීර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරපුවාම යාගේ ප්‍රතිපදය හම්බ වෙනවා. මේකේ ABC කියන ඒවා නියත. හරිද? මැත්ස් වලදී අපි මෙන්න මේ වැඩේ. තුන් දෙනෙක් සමානයි කියලානේ තියෙන්නේ. තුන් දෙනෙක් සමානයි කියලා තියෙන්නේ. මම මේ තුන් දෙනා තාම මොකක් හරි නියතයකට සමානයි කියලා ගන්නවා. අපි අර සයින් ප්‍රමේයදී කරන්නේ. අංගයාගේ වැඩක් කරනවා. එහෙම වුණාට පස්සේ මෙයාලා මොකද කරන්න පුළුවන් අපිට? වෙන වෙනම සමානයි කියලා ගන්න පුළුවන්. හරිද? එතකොට A Z ඍණ Z2 ගේ මාපාංක සමානයි K. එක. ওই විදිහටම අපිට මේ තුන් දෙනාම ලියා ගන්න පුළුවන් නේ. හරිද? P බෙදීම Z ඍණ Z Z2 Z3 ගේ මාපාංක සමානයි K. අනිත් එක C බෙදීම Z3 ඍණ Z1 ගේ මාපාංක සමානයි K. ඔය වගේ තුන් දෙනෙක් ඉන්නවා. හරිද? ඊළඟට මම කරනවා මෙන්න මෙහෙම වැඩක්. මේ ප්‍රතිඵලයක් ඉන්නානේ. මම මෙයා මේ පැත්තට හරස් ගුණ කරගෙන කී අරන් යනවා පල්ලෙහාට. හරිද? ඒ අරන් යනවත් එක්ක මම වර්ග කරලා ගන්න මෙන්න මේ ප්‍රතිඵලය පාවිච්චි කරන්න යන්නේ. මාපාංකේ වර්ග ඉන්නවනේ. මන් දෙපැත්ත වර්ග කරනවා. එතකොට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් නේද? A වර්ගයට K වර්ග සමානයි. Z ඍණ Z2 ගේ මාපාංකයේ වර්ගය. හරිද? මාපාංකයේ වර්ගය. මේ මාපාංකයේ වර්ගය අපිට ඊළඟට ලියන්න පුළුවන් මෙහෙම. A වර්ගයට K වර්ග සමානයි. මෙයා ලියන්න පුළුවන් Z ඍණ Z2 සංකීර්ණ සංඛ්‍යාව Z ඍණ Z2 ගේ බා. ඔන්න ඔය විදිහට ලියාගත්තා. මෙන්න මේ ප්‍රතිඵලය තමයි පාවිච්චි කරේ. ඊළඟට ඔය විදිහටම අපිට ඉතුරු තුනක් හදාගන්න පුළුවන් නේ. හරිද? මම මේ උඩ කැල්ල පොඩ්ඩක් මකා ගන්නවා. මකා ගන්නවා. ඉතින් මකාගෙන මේ ආකාරයටම අපි ඉතුරු තුනක් ලියාගමු. පළවෙනි එක දන්නවා A වර්ගයට K වර්ග සමානයි Z1 Z2 Z1 ඍණ Z2 මෙන්න මෙහෙම ප්‍රතිඵලයක්. බා තිබ්බොත් එකතුවක් හෝ අන්තරයක් බෙදීම ගුණ කිරීමේදීත් පුළුවන්. එහෙම තිබ්බොත් මෙයාලා බා කියන එක නා වෙන වෙනම දාන්න පුළුවන්. හරිද? මම මෙයාලා මේ විදිහට වෙන වෙනම දානවා. ඕක පළවෙනි සමීකරණ. හරිද? එලෙසම අපිට මෙතන C බෙදීම Z3 ඍණ Z1 ගේ මාපාංකේ K කියලානේ තිබ්බේ. අපිට ඒ විදිහටම මේ දෙනටත් ඒක ලියා ගන්න පුළුවන් මෙන්න එහෙම. P වර්ගයට K වර්ග සමානයි. Z2 Z3 මෙතනින් Z3 sorry Z2 Z3 වෙන වෙනම බා. හරි සංකීර්ණ සංඛ්‍යාවේ ප්‍රතිඵල. ඊළඟට තුන්වෙනි එක්කෙනාටත් අපි ඔය වැඩේම කරනවා. තුන්වෙනි එක්කෙනාටත් C වර්ගයට K වර්ග සමානයි. Z3 Z1 මෙතන Z3 ඍණ Z1 ගේ බා. සමීකරණ තුනක් අපි දැන් හදාගෙන ඉන්නේ. මේ විදිහට සමීකරණ තුනක් හදාගෙන ඉන්නේ. හරිද? දැන් අපි මේක පාවිච්චි කරලා අපිට බව පෙන්වන්න කියලා දීලා තියෙනනේ. බව පෙන්වන්න ප්‍රකාශනය අපි ගන්න යන්නේ. බව පෙන්වන්න ප්‍රකාශනයේ ඉන්න මෙහෙම වැඩක්. හරිද? මේ Z ඍණ Z2 කියන එක්කෙනා බෙදීමයි A වර්ග කියන එක්කෙනෙකු ඉන්නවනේ. අන් විතර හදා ගන්නවා. එක හදා ගන්නවා මෙහෙම. A වර්ගයට Z1 ඍණ Z2 සමානයි. K වර්ග Z1 බා ඍණ Z2 බා. එක ඩෑෂ් අපිට ඕන විදිහට හදාගත්තා. හරිද? දෙවෙනි එකත් හදා ගන්නවා. P වර්ගයට මෙන්න මේ කැල්ල පල්ලෙහාන ඉන්නේ. එයාව මම අරන් යනවා පල්ලෙහාට. Z2 Z3 සමානයි Z3 Z2 ඍණ Z3 මේ පැත්තෙන් ඉන්නවා K වර්ගයක් මේක දෙක ඩෑෂ් අරයවත් හදා ගන්නවා තුන්වෙනි එකනත් හදා ගන්නවා අරයව පල්ලෙහාට අරන් ගිහිල්ලා C වර්ග යට Z3 ඍණ Z1 සමානයි Z3 බා ඍණ Z1 භාගේ K වර්ග මෙයා මං ගන්නම් 3 ඩෑෂ් කියලා. හරිද? බව පෙන්වන්න තියෙන උත්තරේ පේනව නේද මෙන්න මේ තුන් දෙනා එකතු වෙලා ඉන්නේ කියලා. ඔය තුන් දෙනාගේ එකතුව බිඳුවයි කියලා කියන්නේ. මම දැන් මෙහෙම වැඩක් කරනවා.
මේ සමීකරණ තුන ඉන්නවනේ 1 ඩෑෂ් 2 ඩෑෂ් 3 ඩෑෂ්. ඒ තුන් දෙනා එකතු කරලා ගන්නවා. 1 ඩෑෂ් ධන 2 ඩෑෂ් ධන 3 ඩෑෂ්. මේ තුන් දෙනා එකතු කරනවා. a වර්ග ධන z1 ඍණ z2 ධන b වර්ග යට z2 ඍණ z3 ධන c වර්ග යට z3 ඍණ z1. හරිද? සමානයි. හරිද? මෙන්න මේක සමානයි. මෙන්න මේ පැත්ත. අපි හිතමුකෝ මෙන්න මේ කෑල්ල. දැන් මේ පැත්ත චුට්ටක් මකා ගන්න. මකාගෙන ඉතින් බලන්න. ඔක්කොලාටම k වර්ගයක් පොදුයිනේ. මේ k වර්ගයක් පොදුයි. හරිද? මම k වර්ගයක් තියෙන්නේ. k වර්ගයක් පොදුයි. k වර්ගෙ මම පොදුවට අරගෙන සමීකරණේ මේ පැත්තත් එකතු කරන්න ඕනේ දැන්. z1 බාර් ඍණ z2 බාර්. ධන මෙතන ඉන්නවා z2 බාර් ඍණ z3 බාර්. මෙතනින් ඉන්නවා ධන z3 බාර්. මේක පොඩ්ඩක් මහා ගමු. z3 බාර් ඍණ z1 බාර් කියලා. හරිද? පේනවනේ මෙන්න එහෙමඩ. මෙයයි කැපෙනවා. මෙයයි ඔක්කොම කියලා. මේ කොටස බිඳුවක් එනවා. k වර්ග කෙනෙක් කෙනා බිඳුවෙන් ගුණ කරගත්තාම මේ අදාළ ප්‍රතිඵලය සමානයි බිඳුවයි කියලා එනවා. ඔක තමයි අපිට ගානේ බව පෙන්වන්න තියෙන්නේ.